Hi guys. ඔන්න එහෙනම් අද අපි සෙට් එකත් එක්ක යනවා දුම්බර. ස්පෙෂල් තමයි. කාලෙකින් අපි after long time ඔව් අනිවාර්යයෙන්ම පට කාලෙකින් සෙට් උනේ සෑහෙන කාලෙකින් අද යන්නේ අපි තුන් දෙනාත් එක්ක වෙනස්ම ගමනක් ගිහිල්ලා බලමු කොහෙද යන්නේ කියලා දැන් ඉන්නේ ගමන් අපි කනවා ඥාන කතා මවුන්ටන් ඩිව් එක මොකද වෙලාද අපරා ඉස්සලා අතන වින්කලෙන් හරි ගන්න තිබ්බා. ඔව් වින්කලේ අදන් තිබුණා. දැන් වින්කලයක් පහු කරගෙනත් ආවා මේ. අපි ඉස්සරහම බෙල්ල ඒ වෙලාවේ හෙල්ලුන්නේ නැහැ. දැන් තව යන්නක් තියෙනවා. ආව වගේම දුර ආවට වඩා දුරක් යන්න තියෙනවා. එහෙනම් ඉස්සරහට පළවෙනියටම හම්බෙන වින්කලේ හදාගමු. ඔව්. පාරෙන් අහලා බලමු. කොහොම වින්කලයක් පාර අයින් කරන්න නැතුව ඇති. පොඩ්ඩ අහලා ළඟයි. මාමා කෙනෙක් ඉන්නේ එතනින් අහමු. මැරිලා බා. කරනවා. ආව මොනවා නා ලාභ ආලවියේ අකල් මරණය. ඔක අංගීල බලන්න මැරලා තියෙන්නේ මැරිලා බා. ඔය අහනවා. මොකක්ද කෑවොත් එන උ මැරලා මෙතන ඉන්නේ. අපි දැන් ඉන්නේ ඉංගිරිය හොර කැලේ. ඉංගිරිය හොර කැලේ ඉන්නේ. අපි යන්නේ දුම්බරට. තව යන්න දිනවා සෑහෙන දුරක්. අපි ආවේ ඇවිල්ලා තියෙනවා මීපේ ඉඳන් හඳපාංගොට්ට මන්දක ෂෙඩ් එක ගාලා තියෙනවා කිලෝමීටර් 11යි. කියන්නේ කිලෝමීටර් 15කට වැඩි. ඔව් 14 15කට සාමාන්‍යයෙන් ඇවිල්ලා තියෙනවා මම හිතා. අපි තුන් දෙනාත් එක්ක දැන් ආයි ගමන යන්න පටන් ගන්නවා. මං කිව්වා වගේ ෆුට් සයිකල් වලින් ගමන යන්න තියෙන්නේ. සෑහෙන අමාරු වැඩක්. නෙමෙයි. හරිම අමාරුයි. අපි පටන් ගත්ත තැන ඉඳන් කිලෝමීටර් 41ක් තියෙනවා දුම්බරට යන්න විතරක්. 41යි 82ක්. ෆුට් සයිකලේ. ෆුට් සයිකලේ යන්න එන්න. බලමු ගමන කොහොම වේද කියලා. Hi guys. අපි ඉන්නේ දැන් පරේතොට. ඉංගිරියේ පරේතොට. අපි බලමු එතනත් අපි වැඩි වෙලා ඉන්නේ නැහැ. එතන බැලුවා ලස්සන view එකක් බැලුවා. දැන් කකුල් මුහුණ පොඩ්ඩක් හේතුවා රිෆ්‍රෙෂ් වුණා. දැන් ආයි අපේ ගමන යනවා කෙලිම දුම්බරට. මම මරුවේ. ඉංගිරිය ඇවිල්ලා නාන ප්ලේස් යන්න අනිවාර්යෙන් ඕනෙක් කෙනෙක් දාන පරේතොට තමයි මරු ගියේ. අවශ්‍ය ගමන් නැහැ පරිස්සමෙන්. අනිගේ තැන් මේ විදියට පරිස්සමෙන් තියලා ප්‍රභාග සෞන්දර්යය එහෙම රැකගෙන පරිසරය ජීවිතේ විඳින්න ඕනේ. පරිසරයත් එක්කම පරිසරය සුරගින ගම. ඔන්න ඉතින් අපි දැන් ඉන්නේ ඉංගිරිය පහු වෙලා. ඉංගිරිය පහු කරගෙන ටික දුරක් ආවා. ඇල්ලට කිට්ටුයි දැන්. ඇල්ල කියන්නේ මේ තියෙනවා අර නිකන් ඔයාලා දන්නේ නැති ගිනි පෙට්ටි පාලම මේ වතුර යන ගවරගිර. අන්න එහෙනේ. ඒ වගේ කොන්ක්‍රීට් වලින් දාලා දෙනවා පාලමක් නාන්න නෑ ගවරගිර තමයි මම හිතන්නේ මේ තියෙන්නේ. මේ ඔව් ගවරගිර කියන ප්ලේස් එක. අපි බලමු එතනට යන්න try එකක් දෙමු. අපි දැන් ගවරගිරට යන්නේ එන කන්දක් දුම්බර ඇතුළේ කන්දේ යන්න ඕනේ. try එකක් දෙමු බයිසිකල් වල යන්න පුළුවන් වුණොත් අපි යක්. සෑහෙන අමාරුයි. මචන්ලා මෙතන තියෙන පොඩි ස්පෙෂල් දෙයක්. ආදිත්‍ය ඉන්නේ මම ඉන්නේ බස්නාහිර. යුමාල් ඉන්නේ සබරගමුවේ. මම ඉන්නේ බෝඩරේ. මෙතන තමයි බස්නාහිර පළාත සබරගම් පළාතේ වෙන් වෙන්නේ මෙතනින්. මෙන්න මේ පාලමේ. අපි දැන් ඉන්නේ මේ ඇල්ල පත්තිනි දේවාලේ. මෙතන ඕන මේ මිනිස්සු මෙතන යනවා අනිවාර්යෙන් පඳුරක් දාලා යන්නේ ගමනක් කියන අපි පඳුරක් දාලා ගමන ඉතින් ටිකක් මේ ආවා වගේම පරිසරයට ගිහිල්ලා එන්න පුළුවන් එන්න කියලා ඉතින් අපි වතාගෙන අන්දක් දාලෙමු. අපි දැන් ඉන්නේ දුම්බර කළුපාලම පැත්තට යන්න ඕනි. අපි යන දැන පැත්තට සෑහෙන දුරක් ආවා. දැන් යන ගමනේ
අන්තිම හරිය එන්නත් තියෙනවා මේ ඔක්කොම ටික. දවල් කෑම කන්න පොඩියට වතුර ටිකක් ගන්න තැනකට ආව ඇල්ලක් ගාවට. බයිසිකල් ටික අර පැත්තේ නවත්තලා සාමාන්‍යයෙන් මේ මෙහෙට කොළ බෙදලා පැය දෙකක් සමහරක් වගේ දෙන්න පුළුවන්. තමන්ගේ වාහනේ. ඔව් තමන්ගේ වාහනේ ඒ කියන්නේ සයිකල් වලනේ අපි ආවේ. එහෙම බස් එකේ එනවා නම් හරියම විදිහක් දන්නේ නැහැ. අපි දැන් ඉන්න තැන ලොකේෂන් එනවා නම් එනම් 125 ඉංගිරිය පිටකොට්ටුවේ නැගලා ඊට පස්සේ එන්න ඕනේ ඉංගිරියෙන් බැහැලා රත්නපුර බස්සේ ඔය රත්නපුර බස්සේ එක නැගලා ඇවිල්ලා දේවාලගාවින් දැස්සන හරියට. ඔව් ඇල්ල දේවාලගාවින් බැහැලා එතන පාලමින් උඩට එන්න ඕනේ. කන්ද උඩට ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා. යා. ඔන්න අපි ඊට පස්සේ ආවා දුම්බර මිටියාවතේ නාන්න තැනක් හොයාගෙන. දුම්බර මිටියාවතේ නාන්න තැනක් හොයාගෙන ආවා. මෙතන දිනා පල්ලෙහා තැනක්. සද්ද ඇහෙන ඇතිනේ හොගාලා. මේ දැන් එලාවත් දවල් හරි රස්නී මේ දවස්වල අවුවයි දිගටම ආවෙත් අවුවේ සයිකල් වල නාන්න හිතාගෙන මේ ආවේ. අඳුනලා ගේකින් අඳුන් වගේ කිල්ලගෙන මේ දැන් යනවා. ඉතින් අපි කට්ටියත් එක්ක නාන්න ලෙස් එකට ගිහිල්ලා බලමු. ආවා නාන්න. ඒකලකට යන්නේ දන්නේ. හයි ළමයි අපි නෑවා. නෑවට වැඩ නෑ. පට්ට දාඩියයි. ෆ්‍රෙෂ් වෙලා දැන් ආපහු ෆ්‍රෙෂ් වෙලා ආයෙත් එත්තුන. නෑ අපේ ඇඟේ තිබ්බ අර රස්නේ ගතිය එහෙම ඔව් මාර කූල්ලා මෙහෙ පල්ලෙහා තමයි අපි නෑවේ. පල්ලමට යන්න ඕනේ. මාර ප්ලේස් එක මේ සුපිරි දැන්ටයක් තියෙනවා නාන්න. හයි ගයිස් අපි දැන් ඉන්නේ දුම්බර තේ ෆැක්ටරිය ඉස්සරහා. යන්න නම් අපි පර්මිෂන් ගත්තේ නෑ. පර්මිෂන් ගන්න ඕනේ. ඔයාලට දුරින් පෙන්නන්නම් දැන්න. ඇතුළේ ඉතින් වෙනම ප්‍රොසෙස් එකක් යන්නේ. ඒ හයියෙන් උස්සන් වරෙන්කෝ බා. ගන්න බෑනේ. ඒ අයියේ උස්සන්න බැරි යකෝ. සිතුවිල්ලකින් පා උස්සන්න පුළුවන්. ගනින් කයක ඇදපන්. එහෙනම් ගයිස් අපේ වැඩේ අදින් ඉවර කරනවා. අපේ වීඩියෝ හොඳයි නම් ඔයගලන්ට දිගටම අපේ වීඩියෝ බලන්න ඕන නම් පල්ලෙහා තියෙන subscribe button එක ටච් කරන්න. ඔයගලන්ට අපේ අලුත්ම වීඩියෝ අලුතෙන් බලන්න ඕන නම් පල්ලෙහා තියෙන bell icon එකත් මතක් කරලා පොඩි ටච් එකක් දාන්න. අනිත් එක අපේ 4x4 FB page එකයි TikTok page එකයි follow කරන්න. thank you මේ වෙනකන් අපිත් එක්ක හිටපු ඔයාලට. ඉස්සරහටත් ගොඩක් වීඩියෝස් එනවා, ගොඩක් vlogs එනවා. සෙට් වෙලා ඉන්න අපිත් එක්ක අපි 4x4 ගෑම්මා මරිසි දාන්න එපා. උඹත් අර අතන ගත්ත පොලිසික් කරානේ. කට්